කොහොමද යාළුවනේ සුබ දවසක් කියලා ඔයාලා හැමෝම පිළිගන්නවා. ඉතින් අද මම අරන් ආවේ අපි දන්න අපේ ගෙවල් වල රැට නිකරුණේ බල්බ් දාලා තියෙනවා. ඉතින් ඒ බල්බ් එක කවුරු හරි යන වෙලාවට පත්තු වෙන්න හදන PIR සෙන්සර් එක ගැන කියන්න. එහෙනම් අපි ඉදිරියට ගිහිල්ලා සෙන්සර් එක ගැන කතා කරමු. ඉතින් අල්ලේ මම මේ සෙන්සර් එක හයි කරන්නේ ලයිට් කණුවේ තියෙන ප්‍රෙෂර් එකකට. ඉතින් පාරෙන් දෙපැත්තකින් එන හින්දා මම සෙන්සර් දෙකක් තෝරගත්තා. ඉතින් මං මේ හදන්න මේ සූදානම් කරගත්ත විදිය තමයි මේ. ඔයගොල්ලන්ගෙත් එක එක අදහස් ඇති. ඒ විදිහට මේ විදිහට මේ නිර්මාණය කරගන්න පුළුවන්. ඉතින් මට මේ වෙලාවේ තිබිච්ච දේවලුත් එක්කන් තමයි මම මේ විදිහට හදන්න තීරණය කරේ. විශේෂයෙන්ම මේ වීඩියෝ එක කරන්නත් ඕන හින්දා. ඉතින් මේ සෙන්සර් එක ගැන කතා කරොත් එහෙම ඔයාලට පේනවා ඇති. මේකේ තියෙනවා විනාඩි 4 තප්පර 45 තප්පර 5. ඒ වගේම මේ ඩීප් ඩ්‍රාග් එක තියෙනවා, ලයිට් ඩ්‍රාග් එක තියෙනවා, ඕල් ඩේ තියෙනවා. ලයිට් ඩ්‍රාග් දාලා තිබ්බොත් එහෙම සාමාන්‍යයෙන් එළියේදී පත්තු වෙනවා. ඉතින් මේක සෙට් කරගන්න මේ දිග වයර් දෙකක් වෙනවා. ඒ දිග වයර් දෙක තමයි ඩිරෙක්ට් කරන්ට් එක දෙන්නේ. ඊට පස්සේ කොට වයර් දෙක තියෙන එක කෙනින්ම බල්බ් එකට. එහෙනම් අපි මෙන්න මේ ලයිට් එකට මේක හයි කරන බලමු කොහොමද කියලා. ඉතින් මෙන්න මේ විදිහට තමයි මම හයි කරගත්තාම තියෙන්නේ. මම මේකට තෙමෙන හින්දා මේ පොඩි තහඩුකුත් ගහගත්තා. මේ සෙන්සර් එකට වතුර යනවා හින්දා මේකට ගම් ටිකක් දාලා හොඳට අලව ගන්න ඕනේ. ඉතින් මෙන්න මේ විදිහට මම ස්විච් එක උත් හයි කරගත්තා. පව එනවා බල්බ් එක පත් වෙලා තියෙන්නේ. එහෙනම් අපි ස්විච් එක හයි කරගෙන පොඩ්ඩක් කරවලනකන් ඉන්න ඕනේ. ගැටලුවක් නැහැ බල්බ් එක වැඩ කරනවා. පොඩ්ඩක් කරවලනකන් ඉන්න වෙයි වගේ බලමු. වෙන්න කරවලේ ලයිට් කණුට ආසන්නෙන් ගමන් කරනවා. අන්න විතරයි බල්බ් එක දුන්නා වලට පේනවා ඇති. මම මේ දෙපැත්තෙන් සෙන්සර් දෙක දාලා තියෙන හරියට මැද හිටියොත් මේක සෙන්සර් එකට කවර් වෙන්නේ නැහැ. හින්දා තප්පර 45ක් විතර මැද ඉඳලා පොඩ්ඩක් හෙල්ලිලා බලමු කොහොමද කියලා. ඔන්න යාළුවනේ තප්පර 45 ඉවරයි. පොඩ්ඩක් එහාට මෙහාට වෙලා බලමු පත් වෙනවද කියලා. ඔන්න පත් වුණා. කිසිම ගැටලුවක් නැහැ. ඉතින් ඒ වගේ හදාගත්ත මම තව එකක් තියෙනවා. මෙන්න ඒතන මම මේ යන ගමන් එහෙම වීඩියෝ එක ගන්නෙ. මෙන්න කරුවල යන ගමන්. ඔන්න කිසි ගැටලුවක් නැහැ. ඒකත් හොඳට වැඩ කරනවා. ඉතින් මේ වීඩියෝ ගොඩක් වැදගත් වෙයි කියලා මම හිතනවා. ඉතින් මේක දන්න කට්ටිය ඉන්නවා, නොදන්න කට්ටිය ඉන්නවා. නොදන්න කට්ටියට තමයි මේ කියලා දුන්නේ. එහෙනම් මේ වගේ වීඩියෝ එකකින් ආයි හම්බෙමු. අපේ channel එක subscribe කරලා තියාගන්න.